Anak rindu. Ini sabda කරන්න එපා. දැන් ඔය බයලා ඉන්නව හොඳේ. හායි යාළුවනේ ඔන්න ඉතින් අපි වීඩියෝ එකක් දාන්න හොයද්දී අපිට ආරංචියක් ලැබුණා එක්තරා ගමක අඩ නිර්වත් සැරිසරන පුද්ගලෙක් ඉන්නවා කියලා. අපිට ඒ ආරංචිය ආවේ දවල් අපිට අපි පොඩ්ඩක් ආව මේ බලන්න. අපි ගිහිල්ලා බලමු. අපිට හම්බෙයිද නැද්ද දන්නේ නැහැ. අපි බලමු. ගිහිල්ලා ඉස්සරහට යන්න. මෙතනින්ද යන්නේ අර කිව්ව කැලේට. කැලේක්ද ඒක නේද? නැත්නම් ගිහිල්ලා බලමු අපි දන්නේ මේ පාරෙන් තමයි අපිට අහන්න ලැබුණේ සිද්ධිය අපි දැන් සිද්ධිය කියන්නේ මේ අපි දැන් ඒකට ඇතුල් වෙද්දි දැන් මෙන්න වෙලාව පේන්න ගොඩ හායිපු මෙන්න වෙලාව වන්න එහෙනම් ඉතින් යාළුවනේ අපි ගිහින් බලමු. යාළුවනේ මෙතන තියෙන මොකද ගෙදර මේ ගෙදර මේ අරන් මේ ගෙදර මේ මුලින්ම තියෙන ගෙදර මේ ගෙදරත් එදි නැති වෙලා තියෙනවා. අපි දා ඉස්සරහට ගිහලා බලමු. මේ සද්ද කරන්න එපා මේ ටෝච් එක පොඩ්ඩක් මේ අඩු වෙන්න යන්න. ලයිට් ඩවුන් කරන්න. සද්ද කරන්න තියෙනවා. පොල්ලක ගොඩක් දාලා තියෙනවා යාළුවනේ. මේ තියෙන යන පාරට කොහොමද වන්නේ? ඉතින් ඉන්නේ පාර. අර පැත්තේ නේ. අර පැත්තේ. මේ පැත්තේ. මට ටෝච් එකක් නෑනේ. මේකේ ටෝච් එක. මේ අපි මේ සද්ද නොකර යන්න හොඳේ. අර දෙක මේ දෙකෙන් යන්නේ. අපි ගිහිල්ලා බලමු මේක. මේ පාර නෙවෙයි මම. මේ පාර මේ තියෙන වෙලා මේ පැත්තේ නෙවෙයි යන්නේ. මේ පැත්තේ යන්න ඕනේ. මේ පැත්තේ. පාර ඔයගොල්ලෝ ගාඩි සංස් පාපුඩා. वीडियो कट कर ये अभी साथे क्यों नहीं අඩි සද්ද නෙවෙයි සද්දිත් ආවා. ये अभी साथे कुत्ते नो मैंने මේ පැත්තට මේ ගහත් උල්ලන් ගියවා. ඒකනේ බා කවුරුවත් ඉන්නේ බල ඒ බලන් යනවා. මට ටෝච් එක දැන් ටෝච් එක මේ මෙතන ගස්ටියක් තියෙනවා හොඳේ අඩි සද්දෙකුත් ආවා. ආවා. මේ කුරුබලක් එන්නේ නැද්ද? මෙතන ඉන්නේ සද්දෙන්නේ. මොකෝ? ඊ කුණු ගඳකුත් එනවා. දැන් මෙතන හිටපු එකන කොහමද දැක්කා පියන හොඳේ. ඒක ඇදුව. කුණු ගඳයි හොඳේ. ඉස්සරහට එන්න. අපි හරියට. ඒ අඩි සද්දෙකුත් ආවා හොඳේ. තියා අපි හරියට. නැත්නම් කුණු ගඳක් ආවා. හරි දෙහි කන්න ඔය මොකද්ද බං මේ එකපාර එකපාරට දිවුනේ බං මෙතන මේ අපි මේ අල්ල ගන්න ඕනේ කොහොම හරි කොහොමද අල්ල ගන්න අපි ඉස්සරහට ගිහලා පෑන් එකක් ගමුද? ඔව් ඒක තමයි ඌ ඇත්තට කොහෙද දන්නේ දිව්වනේ
අපෝ මම නම් 100 ගානට බය වුණා. යකෝ බය වෙන්න තුදී. අපි ඉස්සෙල්ලා පාරට ගිහලා එඩිට් වෙන තැනට ගිහලා අපි මේ ප්ලෑන් එක ගහමු. නැත්තම් මේ තනි වෙන්න එපා අපේ කට්ටිය. අපි ඔක්කොම එකට ඉන්න ඕන. ඔව් නැත්තම් උඹලගේ මේ ඇඳුම් ටික උස්සාවි. ඔව් අපේ ඇඳුනුත් තරහින් ඉදන්නේ නැහැ. ඉදන්නේ මල්ල ගන්න. අනතනිය අරුවාවට පස්සේ පාරවල. අයියා අතන් මේ ඉතින් කතා කරගෙන කිව්වා. ඔකම යන්නේ. මෙන්න මෙතන පාරවල්. පාරවල් යන්න බෑ යාළුවනේ. බලගෙන මේ මොන වෙකද? ini bang api kata කරන්නේ වත් අහගෙන ඉන්නේ. මේ බල්ලු බුදුන වර්ගේ. ඌ අර පැත්තට ගිහින් අපි මේ පැත්තට ගිහිල්ලා එන්න බල්ලු. මෙච්චර හරින් මම අනිවාර්යෙන් අල්ලගමු ඩයින්. අල්ලගෙන තමයි. ඔව් අනිවාර්යෙන් අල්ල ගන්න ඕන. ඉතින් ඇටි විතරක් ගන්න. එහෙම කියන්න. වැටෙන්නේ නැත්නම් කට්ටිය කියන්නේ. දැන් මොකක්ද අපි කරන්නේ? යාළුවනේ අපේ පාරට ආවා. අපිට අර කැලේ ඉඳන් මොකක්වත් කරගන්න බෑ. අපි දැන් ඉතින් තැනකට ආවනේ. අපි දැන් ඊ බලන්න අර පැත්තේ නිකන් බල්ලු කෑ ගහනවා කියන්නේ. සත්තු කෑ ගහනවා කියන්නේ. ඒ දෙට දෙන්නවා හරි. දිගුවනේ. මේ අපි මේ බෙදෙලිය. ඔව් බෙදෙලිය. තුන් දෙනා බෙදිලා යන්නේ. ආවොත් තනි වෙන්න එපා නැත්තම් තනි නම් වෙන්න එපා තුන් දෙනා එකට ඉන්න හොඳේ. ඒ මට නිකන් ඇඟටත් අරිනවා වගේ මං වාහනේට යන්නද? ඇයි? ඇඟට හරින්නේ නැහැ නිකන්. බයයි. වුණාද? මේ බයයි. තනින් තියන කොහොමද මේ? වාහනේ ආපු එක්කෙනා ඉන්නවා. ඩ්‍රයිවර් ඔව් ඩ්‍රයිවර් ඉන්නනේ. කමක් කමක් නැද්ද? ඔයාලට මට නම් කවන්නේ. මොකද ඩයලොග් මෙතත් එකක් කියන්නේ ගෑනු පික්කෙක් කියලා. ඔයගොල්ලෝ කරවන්නේ. මම ඔව් එයාට මම කාර් එකට යන්නේ මෙහෙම එහෙනම් මෙයා ඔය වාහනේ ඇතුළට වෙලා ඉන්නද එළියට එන්න එපා. එළියට නම් එන්න එපා ඔයා බය වෙලානේ. වාහනේ දුර ලොක් කරගන්න. මොන සද්දාවත් අරින්න පාන්දේ අපි යනවා. යාළුවනේ ආ ගියා. මේ දැන් අපි කරන් තියන්නේ පහක් ඉන්නවනේ. බෙදිලිය. පස් දෙනා තුන් දෙනා කැමරාමනුත් ඉන්නවා. නෑ මම කියන්නේ තව මේ කැමරොත් තව කැමරකින් අපි වීඩියෝ කරමු. ඒ කට්ටිය ඒ කට්ටිය වෙනම අපි වෙනම. නැත්නම් අපි දන්නේ නෑනේ. අපි අපේ අද්දකීම ඒ කට්ටියට දෙන්න ඕනේ. මේ බලන් ඉන්න කට්ටියට දෙන්න ඕනේ ඒ අද්දකීම. ඔව් අපි දැන් එහෙම කරමු. අපේ අනික් අපි කැමරාවත් අනිත් ගමු. කැමරා එක්ක. අනික් කැමරාවත් ගමු. කැමරාත් ගමු. කොහොර අනිත් මේක? යාළුවනේ ඉතින් සෝචිය මට දෙන්න. අපි මේ දෙකට බෙදලා යන තීරණය කරා. මේ ආ කොහොම හරි අල්ල ගන්නවා. මේ වීඩියෝ එක දැන් ඉඳලා කොටස් දෙකකට යනවා. කැමරා දෙකකින් කැමරා දෙකකින් යන්නේ. අනිවාර්යයෙන්ම අල්ලගමුනේ. අල්ල ගන්න ඕනේ. ඔයාලට අපිට තියෙන අපිට එන අත්දැකීම ඔයාලටත් ඒ විදිහටම දෙන්න වීඩියෝ කරනවා කොටස් දෙකකින් බලන්න. අපි යන්නේ. ඔයාලා ගෙදර පල්ලෙන් යන්න ඔයාලා කැලේ පාරේ. අපි කැලේ පාරේ යනවා කට්ටිය ගෙදර පල්ලෙන්. වීඩියෝ දාන්න පටන්. අපි අපේ කට්ටිය. මෙහෙම මේ අර ටිකේනේ හිටියේ අර එක්කෝ අර පෙත්තෙන් එන්න ඕනේ එක්කෝ මේ පෙත්තෙන් එන්න ඕනේ කොහෙන් හරි හම්බ වෙන්නේ ඉන්නේ දැන් අපිට ඉස්සෙල්ල එකපාරක් නෙවෙයිනේ බා. දෙපාරක් තුන් පාරක් නැහමනේ අපි. මේ හරියම තමයි ඉන්නේ ඔව් මේ හරියනේ. අර ඉස්සෙල්ල බල්ලොත් බිරුව අපි ආවට පස්සේ උත්. ඒ දැන් අර කටේ හම්බලා තිබ්බත් මොකක්ද දන්නේ නැහැ මේ වත්ත වටේටත් ගෙවල් තියෙන්නේ. පොඩ වටේ පෙන්වන්න නැත්තම් ඕ නැත්තම්. කොහමද ඉන්නේ මේ වත්ත වටේත් ගෙවල් තියෙන්නේ. අර වෙත් මොනවද අර වෙත් අර අපේ අනික් කට්ටිය. මේ අපි අර වෙත්ෙන් ගිහලා බලමු මේ වෙද තියෙන්නේ මේ වෙතෙන් අද
සද්දයක් ආවා. දීමු හොඳේ මෙතන කවුරු හරි. ඉතින් අපේ ඒ අනික් කටේ අනික් කටියන්ට අනික් කටේ වෙත තමයි දීවුවේ කොහොමද? ඊ අර බලන්න අන්න දුවන්න. බලන්න දුවා. ඒ දිගෝ බම් අන්න අපි සත්‍ය වල ඒ පේන්නේ නැහැ බං හරියට. මේ පේන්නේ මූ දැන් ඉන්න අපේ ළඟ බෑ හොඳේ කොහොමද සද්ද මෙතන යන්න පුළුවන් වේද කියලා හිතා ගන්න බෑ. මෙහෙන් යන්නේ. මේ පැත්තේ යා. ඔව් මෙහෙන්. අනිවාර්යෙන් ඩයල් එකේ ඉන්න ඕනේ මේ හරිය. මෙහෙන් හරි ඉන්නවා. මෙහෙන් යන්න මෙතන. මේ උඹ තනියම යන්න එපා. උඹ තනියම යන්න එපා. උඹ උස්සගෙන ආයේ. අහුණ. අපි මෙතන මෙහෙන් යන්නේ. මේ මෙහෙන්. පැත්තේ. පාරක් තියෙනවා. ඒ අර පැත්තේ සද්ද ඇහුණා. ඕයි. බරවැරේ. අඩු. අර අපේ පැත්තේ අයියෝ තනියම යන්නේ බා. අයියා අපි තනියම යන්න එපා. යාළුවනේ මේ පැත්තේ සද්ද යනවා අපි අර මේ පැත්තෙන් ඇදුනේ. අපි අර මෙහෙන් යනවා. මේ වෙත්තෙන් යාළුවනේ. මෙන්න මෙතනින්ද පාර තියෙන්නේ. ඔයත් මේ හරිය. මේ හරිය මේ එකට යන්නේ. මේ මෙතන හොඳට අඩිපාරවල් කියනවා අනිවාර්යෙන් මේ හරිය ඇවිදිනවා ඇති බා ඩයල් එක. හරියෙන් යන්න. මේ පාරේ අඩි පාරවල තියෙනවා. අන්න මේ පැත්තෙන් යා. මෙන්න මෙතෙන් යන්නේ. මේ මෙතන අවුල මෙන්න මේ පැත්තෙන් මේ ගස් කඩාගෙන ගිහිල්ලා තියෙනවා. කොහොම බල ඉස්සරහට යන්න බලා. පොඩ්ඩක් කැමරාවට ගන්න. මේ හරිය ඉඳලා තියෙනවා බා ඩයල් එක. මේ ගස් ටික මේ වෙලා තියෙන්නේ මේ බලපන් මේ ගෑනුගේ යට ඇඳුම් පාව මෙතන දාලා මේ බලපන්. අර ඉතර පේනවද දන්නවනේ මේ හරිය. ගන්න. පේනවත් දන්නේ නැහැ නේද? පොඩ්ඩක් ලං කරලා ගන්න. ඒක මේ පේනවයි. මේ පැත්තේ ගමේ කට්ටිය කියනවා ගෑනුගේ ඔව්. වැල්වල ඇඳුම් දාන්න බැරිලු. ගෑනු නාන දිහා බලනවා. ඒ ඔක්කොම කරනවා. ඔය එන්න බලන්න අපි යන්නත් බෑ වගේ නේ. මෙන්න ගස් පෙරලගෙන ගිහිල්ලා තියෙනවා මේ. මම මේ පැත්තෙන් යනවා. සද්දයක් ඇහෙනවා යාළුවනේ අර පැත්තේ. යම් බලන්න මේක අතර එන්නේ. මම මේ පැත්තෙන් යන්නේ. මෙන්න මෙතන. අනිවාර්යෙන් වැර ඒ අපි දුන්නාම එකට යන් උදි. ඕයි යකෝ එන්න. ඔයි මෙන්න. මේ හරිය හිටියා බලන්න. මේ හරිය හිටියා පොඩ්ඩ එහෙනම් එන්නේ අපි ඉස්සරහ අනරින් දුවරෙන් මෙහෙම සද්ද කරන්න එපා. දැන් ඔය බයලා ඉන්නේ හොඳේ. සද්ද කරනවා. අර කට්ටියට හම්බුලක් දන්නේ නැනේ. හම්බෝ ළඟින් නෑ දිව්වේ ළඟින් දෙව්ව මේ මගේ ළඟින් වගේ දෙව්වේ. මොකද කරන්නේ? අර කට්ටිය කොහොමද දන්නේ? අහුණක් දන්නේ නැහැ. අපි නෑ මෙහෙම බෑ දැන් අපි ආයි ඔහොම ගියොත් ඌ වෙන වෙනම මොකක් හරි කරේ අපි ආයි සෙට් එමුද අපි එක තැනකට සෙට් වෙමු. ඒක තැනකට යන්න. අපි දැන් කොහට අපි හිටපු තැනට යමුද? අපි හිටපු තැනට ගිහිල්ලා නෑ අපි මෙහෙම කරමු කතා කරමු අර කට්ටිය එන්නේ. මෙතෙන් ඔන්න අපි කෝල් කෝල්ලක් දෙමු එකක් දෙන්න. මගේ ෆෝන් එකේ කැමරා එක දුන්නා. නෑ මගේ අතේ. එක්ක අපේ කෙනෙක් යවන්න බෑ තනින් කතා තනින් යන්න බෑ. අපි තනින් අපි මෙතන ඉමුද? අයිනට. මේක ඉන්න බං අපේ ළඟ හොඳේ. අරුන්ට කියන්නේ දෙයක් නැහැ නේ අපිට. ඒකනේ. පෙරලගෙන ගිහිල්ලා තියෙනවා මේ. මම මේ පැත්තෙන් යනවා. සද්දයක් ඇහෙනවා යාළුවනේ අර පැත්තේ. යම් බලන්න මේක අතර එන්නේ මම මේ පැත්තෙන් යන්නේ. මෙන්න මෙතන. අනිවාර්යෙන් වැර ඒ අපි දුන්නාම එකට යන් උදි. ඕයි යකෝ එන්න. ඔයි මෙන්න. මේ හරිය හිටියා බලන්න. මේ හරිය හිටියා එන්නේ අපි ඉස්සරහට මේ පැත්ත හොඳට පාපු එකෙක් තමයි හැම පාරක් ඔව් ඒක තමයි. ඌ දන්නවා අපි අල්ලන්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා ඌ මේ පැත්තෙන් බා යා මේ පැත්තෙන් බලන්න.
සද්ද කරන්න බා. ඉන්නේ දෙයක් නෙදී. වැඩි සද්ද කරන්නේ නැතුව අපි ඉන්නේ යන්. බලාගෙන යන්න. තියෙන්නේ මේ කෙසල් ගස් එහෙම මේ ගෑනුන්ගේ ගෙන ඇඳුම් විතරක් නෙමෙයි අර ගෙවල් වල හදලා තියෙන වගාවන් පාව විනාශ කරනවා. මේ ගෙවල් වල තියෙන වගාව. මෙන්න ගස් මේ යාළුවනේ බලන්න. මේ ගස් කොළන් සේරම පෙරලගෙන ගිහිල්ලා තියෙන්නේ. අපි ලාවට දැක්කනේ. අපි හරියටම දැක්කේ නෑ. ළඟම ඉඳලා දිව්වේ. අඩ නිරුවත් තොරණයි ඉන්නේ කොහොමද? මේ ළඟකම ඉඳලා දිව්වේ නේ. මේ ගමේ කට්ටිය සාමාන්‍ය ළමයි එහෙම කවසාවෙන් පස්සේ එළියට බහින්න මේ කරදර නිසා. දැන් මාසයක් දෙකක් තිස්සේ මේ කට්ටිය මෙහෙමලු මේ ගමේ කට්ටිය ඉන්නේ. මේ ගමේ කට්ටිය බය වෙලා අලු ඉන්නේ මේ පුද්ගලය නිසා. ඒ හින්දා මේ පැත්තේ පොලිසියට පැවිලි කරලා තියෙන පොලිසියට තාම හොයාගන්න බැරිලා තියෙනවා. අපි යම් බලන්න ඉස්සරහ. අපි කොහොම හරි අදාල්ල ගන්න ඕනේ. යාළුවනේ සද්ද එන හැමතැනම. අර ගොල්ලන්ට අපේ අනික් කට්ටියට අහුවෙලත් දන්නේ නැහැ බලමු. කැලේ යන්නත් බෑනේ. වස්තු ඉන්නවත් දන්නේ නැහැ. අපේ අනික් කට්ටියත් ඉස්සරහ ඉන්නවා. නැතු. මොකද උනේ? ඔයාලට අද්දෙක්කවද? සද්දයක් එහෙම. අපේ ළඟින් දිනුනේ. අපේ ළඟටත් ආවා. අපේ ළඟින්ම දිව්වා අපේ ළඟින් දිව්වා. කට්ටියනේ යාළුවෝ ටික සේරම හම්බුණා එක තැනක. අවරව ගාවට ඔක්කොම එකද? දැන් කොහොමද යන්න බලාගන්න ඕනද? අන්න මේ හරි අපිට ආතල් දෙනවලු කොහෙද? තනියම යන්න එපා. ඌ හදන්නේ අපි තනියම ගෙන්න ගන්න. තනි කරන්න හදනෝද? තනි කරන්න හරි. ඒ ඔබ ඇතේ පිහියනම් මනම් තියෙද්දි ඕ බලාගෙන යන්න. පරිස්සමෙන්. නිකම් කික් වෙන්න බෑ හොඳ පිස්සන් කුටේ පැනපු එකද දන්නේ නැහැ. මානසික ලෙඩක් අනිවාර්යයෙන්ම. එන්නේ ගෑනු මේ ඕකම් කරා මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි මුන් ගෑනුන්ගේ යට යන උත්තර මුව අලින් නැතුව ඉන්නේ. දෙකට උත්තර මුන් ඇඳුම් උත්තර මොකක්ද දන්නේ කරන්නේ? කොහොම හරි මන්නම් කියන්නේ අල්ලමු මෙයා. ඇඳුම් උත්තරලක් ඇඳුම් අදින්නේ. බලන්න යාළුවනේ. මේ ගස් කොළන් සේරම පෙරලි ඒ තනියම අස්තලාගෙන ගිහිල්ලා. ඒ තනියම යන්න බා. හරි. මේ බලන්න මේව නිකන් පේනවද? නිකන් පොතු ගහලා වගේ පේනවද? ඉස්සරහින් අපි සෙට් අන්න අපේ කට්ටිය. ඒ කට්ටිය යන්න. මේ අපේ ළඟින් දී අපේ ළඟින් කී සද්දයක් ළඟටත් අපේ ළඟින්ම දිව්වා අපේ ළඟිනුත් දිව්වා. කට්ටියනේ යාළුවෝ ටික සේරම හම්බුණා එක තැනක. අවරව ගාවට ඔක්කොම එකට. දැන් ඔය කොහොමද අද බලා ගන්න අන්න මේ හරින උන් අපිට ආතල් දෙනවලු කොහෙද? තනියම යන්න එපා. ඌ හදන්නේ අපි තනියම ගෙන්න ගන්න. තනි කරන්න හදනෝද? තනි කරන්න හදන්න. ඒ උගේ අතේ පිහියනම් මනම් තියෙද්ද නැහැ ඔව්, පොඩ්ඩක් පරිස්සම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. නිකම් කික් වෙන්න බෑ හොඳ පිස්සන් කුටේ පැනපු එකද දන්නේ නැහැ. මානසික ලෙඩක් අනිවාර්යයෙන්ම. ඒකනේ ගෑනු මේ ඕකම් කරා මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි මුන් ගෑනුන්ගේ යට ඇඳුම් උත්තර මුව ඇඳුම් නැතුව ඉන්නේ. දෙකට උත්තර මොකක්ද දන්නේ කරන්නේ? කොහොම හරි මන්නම් කියන්නේ අල්ලමු මෙයා. ඇඳුම් උස්සලත් උන් ඇඳුම් අදින්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒ තනියම යන්න බා. ඒ තනියම යන්න බා. කොළන් පෙරලන් කියන්නේ බා. ඔය බලන්න මේව නිකන් පේනවද? මේ යන පාරක් තියෙන්නේ මොකක් හරි. ඒ කියන්නේ හැමදාම වගේ යන අර පාරක්. අපි ඉස්සලා අපි අතනට කතා වුණා අර ගෑනුන්ගේ ඇඳුම් පව හැමතැනම දාලා ගිහිල්ලා තියෙනවා. අපි දැක්ක මේ ගෑනුන්ගේ ඇඳුම් තියෙනවා. අපි දැන් කැමරේ දෙන්න වීඩියෝ ගමුනේ. තනියෙන් එපා ඔක්කොම එකට එන්න. අපි දැන් එක කැමරේකින් වීඩියෝ එක දාගෙන යන්නේ. අපි දැන් ඔක්කොම එකට ඉන්නේ. නෑ අපි දැන් අපි දෙකොල්ල හම්බුණානේ. අපි කැමරෙන් වීඩියෝ කරමු. දැන් අපි කොහොම හරි අරය අල්ලගන්න. අපි වටෙන් ගිහලා එකට හම්බුණත් අපිට හම්බුන්නේ නැහැ. අල්ලගන්න බැරුණා. අපේ ළඟින්ම දිව්වා. අනිත් දෝ අල්ලගන්න බැරුණා.
මොකක් කරලා ලෑන්නේ දාමු. මේ වෙත හොඳට දන්නේ කෙනෙක් ඉන්නත් ඕන. අන්න. ඊ සද්ද කරන්න එපා. ඌ යන තැන අපි හොරාට බලාගමු. ඊ අපි දැන් මෙහාට වෙච්ච ගම අපි ළඟට ආවා. මෙහෙම අපි එක තැනකට ගිහලා ඒ අපි ඔක්කොම මේ එකට ඉන්න. ඔයාලා යන්න එපා. ඔයාලා දෙන්න පන්ති කරලා මේ අපි ගේමක් ගහන්න වීඩියෝ දෙක දාමු. හදන්නේ. ඔයාලා මෙතන ඉන්න තැනක ඉන්න හැංගිලා. අපි අත තැනක ඉන්නා. අපි අල්ලගමු. ඔය ඔය ඉඳලා පණිද්දන්නේ. නෑ බා. අරේ දෙව්වා. අරේ දෙව්වා. අරේ ඌ අරේ දෙව්වා. අර වෙල පැත්තටද නෑ නෑ මෙහෙම මේ අපි දැන් මේ බෙදුණු කට්ටිය තුන් දෙනා. අපි දෙපැත්තට ගිහලා මේ හැංගිලා ඉමු. ඔව් ඒක තමයි. පොඩ දෙපැත්තට බෙදලා. එහෙම කරමු. අපි හැංගිලිමු. ඔව් වීඩියෝ ගන්න. මේකේ අනිත් කැමරාවෙන් අයිත් ගන්නද? අයිත් ගන්නවා. ඔයාලා තුන් දෙනා අර පෙත්තේ ඉන්නවා. ඒ පැත්තක ඉන්න. අපි මේ පැත්තේ ඉන්න. අපි මැදින් කොයි වෙලාව හරි ආයි අපි අල්ලගමු. ඒ දැන් අර මේ අර අල්ලගෙන මොකක් කර ගන්න ඕනේ අර නේද? අපි අද කොහොම හරි සද්ද අල්ලගන්නවා. කරකට වෙලා ඉමුද? ඔව් කොහෙන් හරි ඉඳ කරන්න තියෙන ටෝච් ගන්න නැතුව අර නෝමලකින්. අර ඒ දීපු පාරවල් දෙකකින් එක තැනක අපි ඉමු. මේ ඉන්නෝනේ මේ හරිය තමයි. මේ හරිය තමයි ගන්නේ. මේ විදිහේ අපි මේ ගහපල්ලේ හැංගිලා ඉමු. දුවාවේ වුණා. කන්නේ කොහොමද? ඔව් කොහොමත් අනින්න තමයි. ඔහරි අල්ලගන්නවද? අද අල්ලගන්නවා. මේ ළඟපාත කියන අල්ලගන්න බැරි කෙනෙකුත් නෑ. අපි අර කට්ටිය ප්ලෑන් එක ගහන ගස් මං ආව පොඩ්ඩක් උන්ටත් වීඩියෝ කරන්න. අර මේ පැත්තෙන් තමයි ලිව්වේ ඉස්සෙල්ලා. ඒ මූ එකම ඔය මූ මගේ ඇඟේ වැදිලා දීුවේ. යන්න දෙන්නකෝ. යන්න දෙන්නකෝ. මු ගැට ගහගෙන මු පණි හොඳ මු ඉස්සර. කවුද දාන්නේ? ඈ මේ තාන්දර අල්ලගන්න බැරි හොරානේ අත අල්ලගෙන තියෙන්නේ. ඔව්. මේ දැන් අල්ලගත්තේ. ඒකට කරදර කරගෙන නේ. මේ තාත්තට කරදර කරලා මෙච්චර දවස් අල්ලගන්න බැරි විදිය අද දැන් අල්ලගත්තේ නේ. ගල කරේ රෙද්දක් දාන්න දෙන්නේ. ඔව්. දැන් ඒකට පගොයි. ඒකට අල්ලන් ඉඳපන්. යා ඌ පැනලා යායි අල්ලගන්න බලන්න. ඔව්. මෙහෙම ඉන්න දෙමු. නැත්තම් මූ පැනලා දුවනවා. නෑ මු ගැට ගමු. ගමු. ගහන්න ගැට ගමු. ඒ පොලිසියට කෝල් කරන්න හරි බා. දැන් අපි හව මේ මෙයාගෙන් මේ ගොඩක් කල් ඉඳලා මේ කරදර තියෙන්නේ. ඔව් මාමේ. මූ තමයි. මූ තමයි අපිට කරදර කර මාස දෙකක් තිස්සේ. යානෙට පාරේ ඩෑනියකට පාර යන්න බෑ රෙදික වලක රෙද්දක් තියන්න බෑ. පොලිසියට කෝල් කරලා කරුළු වැටුනම යන්නත් බෑනේ ඔව්. මූ නිසා. ඒ කරුණ වන්නන්න ගහපන් වන්නන්න. ඒ වන්නන් නයිනුත් ගහපන්. පොලිසියට අල්ලලා දෙමු. යන්න දෙන්න මම පැනලා යන ඉමේජින් කෝල්. ඒ මූ මේ ඒ ඔය ඔය ඉඳපන් හොමිට. අල්ලන් ඉඳපන්. ඉඳපන්. ගහපන් මුට. ඒ කෝල් එක ගහ. යාළුවනේ මේ ගන්නන් ගන්න ඕනේ. යන්න දෙන්න බං උට. යානෙට පාර යන්න දෙන්න. ඔව්. ගල ගැඳුමක් දාන්න දෙන්න. දෙන්නේ ඔබ ගෑනු ගැඳුමුත් ඔක ගැඳුම් ගන්න නෑද බං? ඒකනේ බා. දුවක් නැහැ නේ. ගොඩාලු බක්කන්නේ. ඉඳපන්. මම ඉඳපන්. නැති ඌට අඳුන් නැති නිසා ඌ අදින්න උස්සන නේද? ඌ අදින්නේ ඌ උස්සනේ. ඌ අදින්නේ. අර අඳුන් තියෙන මිනිස්සුන්ට අදින්න නැහැ ඌ අදින්නේ. ඒ නැතිනේ.